මතක තියාගන්න නිරේ ගිනිදෙල් අපිට සීතල නැහැ. නිරේ අපිට වැහිලා නැහැ. මෙතන ඉන්න කිසි කෙනෙකුටවත් මම නම් අපායේ කවදාවත් අපාය යන්නේ නැති වෙයි. තිරිසනෙක් වෙන්නේ නැති වෙයි. ප්‍රේතෙක් වෙන්නේ නැති වෙයි. මනුස්ස ලෝකේ ඉපදුනත් අතපය නැති අබ්බගාතේ කාන්දේ කොරෙක් බීරෙක් නොවේවි. අඩු කුලයක නොඉපදේවි. ශරීරයේ එක එක විප්‍රකාර අංග විකල වෙලා ඉපදෙන්නේ නැති වේවි කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. මේක තමයි සසර බය කියන්නේ. පින් කරන්න පින්වතුනි කුසල් කරන්න. මේ විහෙර විහාරවලට වත්පිළිවෙත් කරන්න දායක වෙන්න මේ ආමුදුරුන්ගේ හිත සතුටු කරවන්න නෙමෙයි. මමත් ආධාර කළා මමත් ওই චෛත්‍යයට දායක වුණා කියලා කියන්න නෙවෙයි. මේ දුකෙන් එතර වීම පිණිස කරන්න. අපි යමක් දූ කියලා ප්‍රතික්ෂේප කරනවාද? එහෙම තමන්ට ලැබෙනවා. අනේ ඊයේ පෙරේදා කාරණාවක් අහන්න ලැබුණා. ළමයි ටිකක් පිට්ටනියක සෙල්ලම් කරනකොට අල්ලපු ගෙදර ළමයි කියනවා ගොළු. ඒ ළමයා සෙල්ලම් කරන්න එනවා. අර ළමයි කියනවා මේකට ඇහෙන්නෙත් නෑ කතා කරන්න බෑ පලයන් යන තෝත් එක මොන බෝල ගේකද කියලා පන්නනවා. කවදාවත් බෝල ගහන්න සෙල්ලම් කරන්න අර ගොළු කොල්ලව ගන්නෑ. පස්සේ කාලෙක මේ ඔය වගේ පන්නන කොල්ලා හරි කෙල්ලා හරි කියන්නකො කසාද වැන්දා. දරුවෝ 3 දෙනෙක් ඉපදුණා 3 දෙනාම ගොළුයි. මතක තියාගන්න දුවේ පුතේ. ඔයාලා මේ මිනිස්සුන්ව මනුස්ස වර්ගයාට ගරහලා මිනිස්සුන්ගේ අඩුපාඩුකම් මත ගරහලා ඔබ යමක් ප්‍රතික්ෂේප කරනවද සසරේ උඹලටම ලැබෙන්න ඉඩ තියෙනවා. මේ වනාහි සාපයක් නොවේ ධර්මයයි මේ කියන්නේ. අපි දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙලා නැහැ.